වෙල්කම් ටු බාරස් ස්ටීරියෝස් 2025 ඩයිහට්ස් රොකී එකට බාරයි ස්ටීරියෝ එකෙන් කරපු අප්ඩේට්ස් වගේක් අද වීඩියෝ එකකින් අපි බලමු. රයිට් ඉතින් මේ තියෙන 2025 ඩයිහට්ස් රොකී එකට මේ කස්ටමර් අප්ග්‍රේඩ්ස් ගොඩක් කරලා තියෙනවා. ලුක් අප්ග්‍රේඩ් එකකට ගිහිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන් ඩෑෂ් කැමරා එකක් මෙයා දාලා තියෙනවා බාරස් ස්ටීරියෝස් එකෙන්. ඒ වගේම තමයි රොකී එකේ මේ වර්ෂන් එකට ඉන්බිල්ට් 360 කැමරා එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දන්න සමහර ග්‍රේඩ්ස් වලට රොකී එකේ 360 කැමරා එක එන්නේ නැහැ. ඉතින් මේකේ ඉන්බිල්ට් 360 කැමරා එක ආපු නිසා ඒ 360 කැමරා එකට සපෝට් කරන Android Play එකකට දාලා තියෙනවා මේ කස්ටමර් Nakamichi brand එකෙන්. ඉතින් ඔයාලා රොකී එක පර්චේස් කරනවා නම් 360 නැති වුණාට ඔයාලා බාරස් ස්ටීරියෝස් එකෙන් 360 ඔප්ෂන් එකත් එක්කම ප්ලේ අප්ග්‍රේඩ් එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් ඇප්ලයි කරලා තියෙනවා මේ වෙහිකල් එකේ. ඉතින් මේ ගැන ඉන් ඩීටේල් කතා කරන්න අද මාත් එක්ක ඉන්නවා මිස්ටර් කසුන්. ඉතින් කසුන් මට කියන්න ඕනේ මේක අපි කොතනින්ද පටන් ගන්න හෙඩ්ලයිට් එකෙන් පටන් ගත්තා. මේකේ අපි හෙඩ්ලයිට් එකට හෙඩ්ලයිට් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එකක් අපි ඇප්ලයි කරලා තියෙනවා. ඒ වගේම මේ සයිඩ් මිරර් එකට අපි මේකට පේන් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එකක් යූස් කරලා තියෙනවා. අසුන් සාමාන්‍ය මේ දැන් අපි මේ පේන් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක හරිය නැත්නම් හෙඩ්ලයිට් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක හරිය ඇප්ලයි කරාම මම හිතන්නේ වාහනේ ස්ක්‍රැච් වුණොත් ඔරිජිනල් පේන්ට් එකට හරිය ඔරිජිනල් හෙඩ්ලයිට් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ප්‍රොටෙක්ෂන් ලේ එක තමයි ඩැමේජ් වෙන්නේ. අසුන් මට කිව්වා මේකේ මේ self healing option එකක් තියෙනවා කියලා. මොකද්ද මේ self healing? self healing option එක තියෙන්නේ මේකේ ස්පෙෂල් තියෙන පේපර් එකක් මේකේ මොනවාරි ස්ක්‍රැච් එකක් කළා හීරුනොත් එහෙම ආයි සුළු මොහොතකින් මේකයි තිබුණ තත්ත්වයටම පත් වෙනවා. රයිට්. ඒ කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් දැන් ඔරිජිනල් පේන්ට් එක ස්ක්‍රැච් වුණොත් ස්ක්‍රැච් වුණාම තමයි ආයි පේන්ට් ගන්න වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රොටෙක්ෂන් ලේ එක ස්ක්‍රැච් වුණොත් ඒක ඔටෝ self heal වෙනවා. ආයි තිබ්බ තත්ත්වෙ වෙනවා. මොහොතකින් අපි තිබුණා වගේම මේ විදිහටම තියෙනවා. රයිට්. හොඳ ඔප්ෂන් එක. රයිට්. ඉතින් ඒ වගේම මම හිතන්නේ ඩෝ හැන්ඩල්ස් වලටත් මේකේ අපිට පුළුවන් ඩෝ එක මේ ජස් වල තියෙන ඩැමේජ් එක අඩු කරගන්න මේ විදිහට ඩෝ ඉන්න එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඩෝ ඉන්න එකේට ස්ටික් එක යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මේ හැන්ඩල් බෝල් එක තියෙනවා අපේ දොර අරිද්දී එන ස්ක්‍රැච් තියෙනවා. ඒවා අඩු කරගන්න මේක මෙතනට දාන්න පුළුවන්. අපිට ඩෝ ඉන්න එක ප්‍රොටෙක්ෂන් එකක් දාන්න පුළුවන්. මම හිතන්නේ මේකද කස්ටමර් ඔප්ෂන් එක අරගෙන තියෙනවා. තාම වැඩි යන ගමන් තියෙන්නේ. ඉතින් අපි ඉන්ටීරියර් එක පැත්තට આવොත් අපෝස්ට්‍රි එකේ මම හිතන්නේ දැන්ටම ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ඇප්ලයි කරලා තියෙන්නේ. අපි පාවිච්චි කරලා තියෙනවා මේ විදිහට සම්පූර්ණයෙන්ම ප්‍රොටෙක්ෂන් එක මෙතෙන්ට එනකම් යූස් කරන්න පුළුවන් මේකේ. මේකේ කසුන් මේ මම දැක්ක විශේෂ දෙයක් ඔයාලට පොඩ්ඩක් මම zoom in එකක් කරන් දෙන්න. එතන මේ ෆුඩ් බෝඩ් එකේ ඔයාලට පේනවා ඇති මේ අපි ඉතින් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ඇප්ලයි කරන්න කලින් මේ කස්ටමර් මේ බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් දැනටම පොඩි ස්ක්‍රැචස් වගේක් තියෙනවා. ඉතින් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එකක් තියෙන එකේ වටිනාකම මේ වගේ ස්ක්‍රැචස් අපිට නැති කරගන්න පුළුවන්. කසුන් කොහොමද දැන් මේක මම හිතන්නේ ඔයාලා පොඩ්ඩක් දැනට පොඩ්ඩක් ෂේප් කරලා ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ගහලා දෙනවා. ඔව් අපි සම්පූර්ණයෙන්ම මේ ටික ක්ලීන් කරලා මේකේ තියෙන ස්ක්‍රැච් මීට වඩා අඩු ප්‍රමාණයක් පේන අපි සම්පූර්ණයෙන්ම මේක කවරප් කරලා දෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මේ ඉනර් ෆ්‍රේම් එක මෙතනින් අනිවාර්යෙන්ම කකුල වදිනවා. එතකොට අපිට මේ ඉනර් ෆ්‍රේම් එක අපිට ප්‍රොටෙක්ට් කරගන්නත් මෙතෙන්ටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය විදිහට තමයි එක්ස්ටීරියර් එකේ සහ මේ මම හිතන්නේ ඩෝ එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. කසුන් කොහොම ඊට අමතරව ඉන්ටීරියර් එකේ තව මොනවද අපිට ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්? දැන් අපි ඉන්ටීරියර් එකේ මේ තියෙන පාර්ට්ස් වලට අමතරව අපි සාමාන්‍යයෙන් වැඩිපුරම කකුල වදින තැනක් කියනවා මේ වගේ කැබි හෝල් එක අපි කවර් කරනවා. ඊට අමතරව අපිට පුළුවන් කස්ටමර් එක මොනවා රික්වෙස්ට් එකක් තියෙනවා නම් මේ වගේ ඒවා අපිට කාබන් ෆයිබර් මැටීරියල් එක තියෙනවා. ඒ මැටීරියල් වලින් මේවා සම්පූර්ණයෙන් මේ ටික කවර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අර ප්‍රොටෙක්ෂන් එකට අමතරව ලස්සනට පාවිච්චි කරන්නත් පුළුවන්. රයිට්. ඉතින් කසුන් කොහොමද ඉන්ටීරියර් එකේ මම හිතන්නේ ඉන්ටීරියර් එක සහ මෙතන ඩෝ එක අපි ඔක්කොම දැන් කියන්නේ මේ ෆුල් පැකේජ් එකක් කියනවා අපිට ඔප්ෂන් එක සෙට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි එක්ස්ටීරියර් එකට આવොත් තව මොනවාද කසුන් අපිට පුළුවන් පේන් මෙතන තියෙනවා පේන් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එකක් අපිට මේ බොඩි එකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් අලුතෙන් එන වෙහිකල්ස් වල එනවා හුඩ් එක රැප් කරලා එනවා. එතකොට අපිට රූෆ් රැප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගාවේ රූෆ් රැප් එකේ තියෙන මැටීරියල්ස් ටිකත් ඔක්කොම තියෙනවා. ඒකත් කරගන්න පුළුවන් අපිට. රයිට්. ඉතින් මේ කස්ටමර් මම හිතන්නේ මේ ෆුල් පැකේජ් එක මෙයා පර්චේස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම එළියෙන් આવොත් පෙන්නන්නම් එතන අපිට සම්පූර්ණ මුළු වෙහිකල් එකේම බොඩි එක කවර් වෙන්න පේන් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක ඇප්ලයි කරන එකේ වැදගත්කම තමයි වාහනේ ස්ක්‍රැච් වුණොත් ඔරිජිනල් පේන්ට් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. පේන් ප්‍රොටෙක්ෂන් ලේ එකට තමයි ඩැමේජ් එක වෙන්නේ. ඉතින් ඇත්තන වාහනේ පෙනුම සහ ආරක්ෂාව කල්පවත් ගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක්. ඉතින් කසු මට මොකද්ද රූෆ් එකේ කොහොමද අපි ඒක මේකේ ඇවිල්ලා තියෙන මේ වගේ මේ බ්ලැක් කලර් එකක් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට වෙනකන්. මේකේ අර ස්පෝර්ටි ලුක් එකක් ගන්න පුළුවන්. මේ වගේ හුඩ් එක අපිට රැප් කරා නම් ගන්න පුළුවන්. ඉතින් අපි රියර් එන්ඩ් එක පැත්තට ගාව මම හිතන්නේ කසු මේ බූට් එකෙත් අපිට පුළුවන් පෙන් ප්‍රොටෙක්ෂන් ලේ එක යවන්න. අපි අර ඉස්සල්ලා මේ හෙඩ්ලයිට් එක කිව්වා වගේම මේකෙත් පුළුවන් අපිට ටේල් ලැම්ප් එකත් අපි මේ කවර් අප් කරලා තියෙන්නේ. රයිට්.
මේ තියෙන විදියට පිටිපස්සේ බූට් ඒරියා එකත් අපි කවර් කරනවා. රයිට් බූට් රේල්ස් මම හිතන්නේ මේක මේ අපිට සම්පූර්ණ මේක ඒ කියන්නේ මේ වගේ තැන් විශේෂයෙන් අපි අර ඉස්සෙල්ලා මේ ෆුට්බෝඩ් එක කතා කරා වගේ මේවා ඉක්මනින්ම ස්ක්‍රැච් වෙන්න බලන තැන් ඉතින් මේ වගේ තැනකට පේන් ප්‍රොටෙක්ෂන් නැත්තම් අපි ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ඇප්ලයි කරන්නේ ගොඩක් වැදගත්. රයිට් ඉතින් ওই විදිහට තමයි පේන් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එකයි ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ගැන කතා කරන්න තියෙන්නේ. කසුන් කොහොමද අපි ටින්ට් එක පැත්තට ගියොත් මම කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට 3M එකෙන් පර්චේස් කරන්න පුළුවන් 3M බ්‍රෑන්ඩ් එකේ ලෝයල් කස්ටමර්ස්ලාට. එහෙම නැත්නම් ඒ තරම්ම ක්වොලිටි එකක් තියෙන, ඒ තරම්ම පර්ෆෝම් කරන බාර් එකේ ඕන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. Coolmate කියලා. ඉතින් මම හිතන්නේ මේ කස්ටමර් Coolmate Pro series එකකින් මේක පර්චේස් කරලා තියෙන කස්ටමර් පොඩ්ඩක් ගැන කියන්න. ඔව් අපිට කස්ටමර්ගේ බජට් එකට ගැලපෙන මැටීරියල් වර්ග තුනක් තියෙනවා අපි ගාව. එතකොට අපිට Coolmate එක තියෙනවා. එතකොට අපේ අලුත්ම හඳුන්වා දීම තියෙන Coolmate Pro එක තියෙනවා. ඊට අමතරව 3M තියෙනවා. ඒ කැමති ඔප්ෂන් එකකට කස්ටමර් යන්න පුළුවන්. කසුන් මම එදා වීඩියෝ එකක් කතා කරා මේ 3M කියලා ගොඩක් fake products මේ ටිකේ කට්ටිය විකුණනවා. ඉතින් ඒ ෆේක් ප්‍රඩක්් එකට නැතුව මං හිතන්නේ Coolmate වගේ බ්‍රෑන්ඩ් එකකට ඒ ප්‍රඩක්ට් එකට යන එකෙන් කස්ටමර්ට මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ මං හිතන්නේ 5 year warranty එකක් හම්බෙනවා Coolmate එකට. ඒ වගේ process එකට 8 years warranty එකක් හම්බෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ brand new vehicle. දැන් මේක 2025 vehicle එකක්. ඉතින් මේ customer Pro series එකෙන් tint එක කරන හින්දා 10% discount එකක් හම්බෙනවා. ඉතින් ඔයාලත් brand new vehicle එකක් purchase කරා නම් අනිවාර්යෙන් බාර් එකට එලා tint එක කරගන්න Coolmate Pro series එකෙන් ඔයාලට 10% discount එකක් හම්බෙනවා. ඒ වගේම 8 years warranty එකක් හම්බෙනවා. ඉතින් මේක අපිට දැන් කතා කරන්න ඉතුරුලා තියෙන්නේ Android Play upgrade එක dash camera එක ගැන. ඉතින් අපි vehicle එක ඇතුළට ගිහිල්ලා ඒ ගැන කතා කරමු. රයිට් ඉතින් කසුන් අපි මුලින් dash camera එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මේක කස්ටමර් 70mm බෑන්ඩ් එකේ තියෙන කැමරා එක තමයි පර්චේස් කරේ. මේ කැමරා එක අර ඩිස්ප්ලේ එකෙන් බලන්න පුළුවන් වීඩියෝ එක. ඊට අමතරව ෆෝන් එකේ ඇප් එකකින් සම්පූර්ණයෙන්ම කැමරා එක කන්ට්‍රෝල් ගන්න පුළුවන්. කසුන් ඉතින් අපි Android Play ගැන කතා කරමු. මම හිතන්නේ Nakamichi brand එකෙන් මේ කස්ටමර් එක දාලා තියෙන්නේ 4GB RAM එකක් තියෙන. ඒ වගේම 64GB storage එකක් තියෙන play එක. පොඩ්ඩක් මේක ගැන කියන්න. ඔව් මේ setup එකේ විශේෂත්වයක් තියෙන්නේ මේක ඔල්රෙඩි කම්පැනියෙන් එනවා CCC සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකටම සපෝට් කරන සෙටප් එකක් තමයි මේකට අපි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මේකේ තව විශේෂත්වයක් තියෙනවා Apple CarPlay එකයි Android Auto එකයි wireless වැඩ කරනවා. wireless use කරන්න පුළුවන්. කසුන් මේ සාමාන්‍යයෙන් දැන් මේක මේ මම හිතන කම්පැනි එකෙන් ආපු 360 මේ වගේ Android Play එකකට shift වෙද්දී ඒ operating system එකට මුකුත් හානියක් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම operate කරන්න පුළුවන්. ඒ විදිහටම operate කරන්න පුළුවන්. එතකොට මේ වගේ units වලට අපි ගාව canvas unit ඒ වගේ ඒවා තියෙනවා. එතකොට ඒ වගේ unit upgrade කරාම vehicle details ඉඳන් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒක අනිත් විශේෂ කාරණයක් අසම මේක සාමාන්‍යයෙන් install කරද්දී වාහනේට හානියක් නොවෙන්න safe විදිහට install කරලා දෙනවා බාර් එකේ. රයිට් ඉතින් ওই විදිහට තමයි Android Play එකයි dash camera එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි වැඩි විස්තර අපි වාහනේ එළියට ගිහිල්ලා වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ওই විදිහට තමයි Daihatsu Rocky 2025 vehicle එකේ upgrades ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් bar stereos කියලා කියන්නේ එකම වහලක් යටින් ඔයාලා මේ හැම upgrade එකක්ම කරගන්න පුළුවන් ආයතනයක්. ඉතින් Android players, multimedia players, audio related products, ඒ වගේම තමයි අද අපි කතා කරපු මේ paint protection film, plastic protection film, ඒ වගේම තමයි විශේෂම දේ මේ වගේ door visors ඔයාලට මිලදී ගන්න පුළුවන් බාර් එකෙන්. විශේෂයෙන් අලුතෙන් import කරපු vehicles වලටත් මේ වගේ door visors ඔයාලට purchase කරන්න පුළුවන්. මීට අමතරව 3D carpets. ඔයාලගේ vehicle එක මොකක් වුණත් brand name මොකක් වුණත් ඔයාලට 3D carpets purchase කරන්න පුළුවන් බාර් studios එකෙන්. මීට අමතරව fog lamps, ඒ වගේම විශේෂම දේ තමයි ස්කෆ් ප්ලේට්ස්. අද මම ඔයාලට පෙන්නන්නම් Honda Vezel එකකට අලුත් ජෙනරේෂන් එකේ Vezel එකකට මෙයාලා දාපු ස්කෆ් ප්ලේට් එකක් තියෙනවා. හරිම ලස්සනයි. vehicle එකේ brand එකත් එක්කම ඔයාලට ස්කෆ් ප්ලේට් එක ගන්න පුළුවන් LED light එකත් එක්ක. ඉතින් එන්න දෙහිවල බාර් ස්ටිකර්ස් එකට එකම වහලක් යටින් ඔයාලා මේ හැමදේම කරගන්න පුළුවන්. විශ්වසනීය ආයතනයක්. අවුරුදු 20ක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්න ආයතනයක්. ඉතින් ලේසි නෑ අවුරුදු 20ක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඉන්න එක. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකක් එක්කම මෙයාලා දෙනවා 1 year warranty එකක්. ඒ වගේම free install කරලා දෙනවා ඔයාලට. ඉතින් මේ chance එක මිස් කරගන්න එපා. discount ගන්නවා කියනවා මේ ටිකේ. ඉතින් අනිවාර්යෙන් එන්න දෙහිවල බාර් ස්ටිකර්ස් එකට. Honda Vezel එක ගැන කතා කරද්දී new generation Vezel එකට බාර් ස්ටිකර්ස් එකට ඇවිල්ලා තියෙනවා door visors. ඉතින් මේ customer දොරවල් හතරම door visors fit කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඊයේ දවසේ මේ customer ඇවිල්ලා Coolmate Nano Pro series එකෙන් tint එකක් කරගෙන තියෙනවා. ඉතින් කලින් වීඩියෝ එකෙත් මම ඔයාලට මතක් කරා ඔයාලා brand new vehicle එකක් purchase කරා නම් ඔයාලා බාර් ස්ටිකර්ස් එකට ආවොත් Coolmate Pro series එකෙන් ඔයාලා tint එක කරගත්තොත් 10% discount එකක් හම්බ වෙනවා. ඉතින් ඒක ගන්න අමතක කරන්න එපා. protection film එක ගැන කතා කරද්දී මේ customer door handle එකට protection film එක apply කරලා දිනවා ඉන්න door handle එකට. ඒ වගේම door edge එකටත් protection film එක ගිහලා දිනවා. vehicle එක ඇතුළ ගැන කතා කරද්දී door upholstery එකටත් protection film එක apply කරලා දිනවා. ඒ වගේම footboard එකටත් protection film එක ගිහලා දිනවා. ඉතින් inner door frame එකත් එක්කම මේ protection film එක apply කරලා දිනවා. ඒ වගේම ඔයාලට විශේෂයෙන් බලා ගන්න පුළුවන් scuff plate එක. ඔයාලට දැන් bar stereos එකෙන් මේ අලුතෙන් එන scuff plate එකත් purchase කරන්න පුළුවන්. මේකේ ලස්සන LED light එකෙන් Vezel branding එකත් එක්කම එන්නේ. ඉතින්
ඒකත් ඔයාලට දැන් බාර් ස්ටියෝස් එකෙන් පර්චේස් කරන්න පුළුවන්. රියර් එන්ඩ් එකට ගියොත් අපි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. බූට් රේල් එකටත් ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ඇප්ලයි කරලා තිනවා. ඒ වගේම බූට් එකේ ඉන්සයිඩ් එජස් වලට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රොටෙක්ෂන් ෆිල්ම් එක ඇප්ලයි කරලා තියෙනවා. ඒ වගේ තමයි Honda වෙසල් එක ගැන කතා කරද්දී නිව් ජෙනරේෂන් වෙසල් එකට මාකට් එකේ ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙන අයිටම් එකක් තමයි 3D කාපට් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් 3D කාපට් එක මාකට් එකේ හොයාගන්න අඩුයි. හැබැයි බාර් ස්ටියෝස් එකෙන් ඔයාලට 3D කාපට් එක පර්චේස් කරන්න පුළුවන් වෙසල් එකට. ඉතින් බාර් ස්ටියෝස් කාලයක් තිස්සේ එකම ප්‍රයිස් එක කවස් එකගෙන ඇවිල්ලා තිනවා 3D කාපට්ස් වලට. මේ දවස්වල එළිය මාකට් එකේ පොඩ්ඩක් මිල වැඩි 3D කාපට්ස් වලට. ඉතින් ඔයාලට එදා තිබ්බ මිලටම බාර් ස්ටියෝස් එකේ 3D කාපට් පර්චේස් කරන්න පුළුවන්. ඔයාලා මම කලින් කිව්වා වගේ බාර් ස්ටියෝස් කියලා කියන්නේ එකම වහලක් යටින් ඔයාලා මේ හැම් ප්‍රොඩක්ට් එකම පර්චේස් කරන්න පුළුවන් ආයතනයක්. ඉතින් බාර් ස්ටියෝ එකට අලුතෙන් සමාජිකයෙක් එක් වෙනවා. ඉතින් Android players, car audio, vehicle tint, paint protection film විතරක් නෙමෙයි ඉස්සරහට ඔයාලගේ වාහනේ සුවඳ දිගු කාලයක් තියාගන්න පුළුවන් විදිහේ items වගේක් එනවා. ඉතින් යා ප්‍රශ්න එකේ ඉඳලා car audio නැත්තම් Android players වෙනකම් branded items purchase කරන්න පුළුවන් දැන් බාර් ස්ටියෝස් කියලා කියන්නේ. ඉතින් අලුත් සමාජිකයෙක් ගැන අපි ඉස්සරහට වැඩි විස්තර කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ප්‍රොඩක්ට්ස් ගැන වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් 077 3 880 880 කියන දුරකථන අංකයට ලබා දෙන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.